සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ සත්පුරුෂ පියතුමන්ලා කුරුක්කල්තුමා මවිලතුමා ඒ වගේම දොරමඩලා වැඩසටහන් අරඹන අපේ ලාංකීය පිනතු මුළු රටම මලගයක් වාගේ තියෙන්නේ. කතා කරන හැම කෙනෙක්ගෙම මූණේ තියෙන්නේ හරි ශෝකී බරිත අවස්ථාවක්. මේ වතුර පාරේ සැර අපේ රටට දරා ගන්න බෑ. මේ පුංචි රටට පුංචි ආර්ථිකයක් තිබ්බ අපිට මේක කොහොමත් දරා ගන්න බෑ. මේ වගේ ව්‍යසනයක් එක තාමත් වෙමින් පවතිනවා. මේක තාම ඉවර නැහැ. තවත් කඳු කරේ නා යනවා. තවත් තියෙනවා ඔබතුමල්ලටත් පණිවිඩ දහස් ගණන් එනවා ඇති මෙතෙන්ට යොමු කරන්න මෙතෙන්ට පිරිස් යොමු කරන්න කියලා. තවත් තියෙනවා නා යනවා කියලා හොයාගත්ත නැති තැන් තියෙනවා. අතරමං වෙච්ච මිනිස්සු ඉන්නවා. අපි කතා කරන තප්පරෙත් මැරෙනවා වෙන්න පුළුවන්. මේක මුළු මහත් ලංකාවෙම ඔබතුමා කියපු විදිහට අර 10%ක පමණ වරුසාවක් එක දවසට දදුරුවෙන් තප්පරයට ගණාඩි ලක්ෂයක් කොහොමද දරාගන්නේ? තප්පරයට ගණාඩි ලක්ෂයක් වතුර පිට වෙනකොට ගම්මාන පිටින් වෙනසුණා. කෙත් වතු සියල්ල විනාශ වුණා. මිනිස්සුන්ගේ රැකියා නැති වුණා, ජීවිත නැති වුණා. අද දොරමඩලාව කොහොමද අපි මේකෙන් නැගිටින්නේ? මේ බුද්ධිමය සංවාදයේ ඇතුලේ අපේ ආගමික නායකයෝ මෙතෙන්ට ඇවිල්ලා මිනිස්සුන්ට දෙන්න හදන පණිවිඩය තමයි මේ වගේ වෙලාවක කොහොමද මේක අල්ලගෙන ඉන්නේ? අර පංචතන්ත්‍රේ කතාවක් තියෙනවනේ අහලත් ඇති මං හිතන්නේ අපේ පින්නතුන්. ගැල හොඳටම ඇද්ද ගුණා දුබල වෙනවනේ. කට්ටියම වැළපෙන්න ගන්නවා. යන මිනිස්සෙක් කියනවනේ ඕක හරියන්නේ නැහැ. ඕක නවත්තලා ගුණා බලා ගන්න එක්කෙනෙක් දාලා මොකද කරන්න ඕනේ? කරත්ත ටික අරගෙන ඉස්සරහට යන්න ඕනේ. අපිට දැන් තියෙන්නේ අර අතීතං නානුසෝ චන්තිනේ නප්පජප්පන්ති නාගත. අතීතේ ගැන ශෝක කරන්න වෙලාවක් නැහැ. වර්තමානයේ ගැන ලොකුවට ප්‍රතිරූප ගොඩනගන්න කාලෙකුත් නැහැ. හේතුව ප්‍රතිරූප කියන ඒවා ඇස්පිල්ලම් ගහනකොට නැති වෙලා යනවා. බලාපොරොත්තු අරමුණු කියන ඒවා කවුද හිතුවේ? එක තාත්තා කෙනෙක් කියනවා ඛේද වාචක මේවා. මතක ඇති අර අරනායක සාමසර කන්ද නායකයා. හාමුදුරුවනේ පොඩි එකාට උපන්දිනේට මොනා හරි අරගෙන යන්න අමතක වෙලා ආපහු පහුවදා යනවා. හවස 5ට විතරනෝ වින්නහිය පටන් ගත්තේ. හරි සතුටින් තාත්තා නේ මොනා හරි අරගෙන යන්න ඇති. පොඩි එකත් බලාගෙන ඉන්න ඇති. තාත්තා යනකොට මුළු පස් කන්දේ මුළු ගමම යට වෙලා. අදටත් මං හිතන්නේ නැහැ මිනි හොයාගත්ත කියලා. අඩි 50ක් විතර පස් යටට ගියපුවම මොනවාද හොයන්නේ? මේ ඊළඟ තප්පරය හරි අවිනිශ්චිතයි. මම මේ අසුබේ සහ රින කතා කරනවා එහෙම නෙමෙයි. මේක යථාර්ථයනේ. මේ තුලින් දෙන්න තියෙන පණිවිඩය තමයි අපි ගෙවන්නේ මෙහෙම ජීවිතයක්. මේකට ආගමක් තියනවද? මේකට ජාතියක් තියනවද? මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ
මේ ඍතුවේ වෙනස් වීම ඍතුවේ බලපෑම එක මේ ලෝකෙ ඉපදෙච්ච සෑම සත්වයකටම පොදුයි. උන්වහන්සේ දේශනා කරපු ජරාව, ව්‍යාධිය, මරණය කාටද පොදු නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ලෝකේ සියල්ලගෙම තියෙන తాවකාලික භාවය, අනිත්‍යතාවයනේ. ඒකට මොකක්ද භාජනය වෙන්නේ නැත්තේ? ඒ අර ඉපදුනා වගේම පවතිනවා වගේම ඊළඟ තප්පරේ ඔය තුන එක්කම අර ගහට පොත්තට ගහ වගේ බැඳිලා තියෙන්නේ. ඒ වගේ අර හිඩැස් නැහැ. උපාද ටිති භංගනේ. හට ගන්නවා පවතිනවා කියන එක අතර හිඩසක් නැහැ. පවතිනවා නැති වෙනවා කියන එක අතරත් ඒක පවතින කොටමයි නැති වෙන්නේ, උපදින කොටමයි පවතින්නේ. එනිසා මුළු ලංකාවම ව්‍යසනයකට ගොදුරු වෙලා ඉන්න වෙලාවේ ඉගෙන ගන්න ඕන පාඩමක් මේක. පළවෙනි කාරණය. දැන්වත් පුරුදු වෙන්න ඕන ඔය අර පංගු බේරුකම කියන එක. ඕක නවත්තන්න. ලංකාවේ වැඩිපුරම මේක හොඳයි, මේක මතක් වෙච්ච හින්දා මෙහෙම්ම කියලා ඊළඟ ටිකට යන්න. ඉඩම් ආරවුල් ප්‍රශ්න ගැටලු තියෙන්නේ පවුල් වල කට්ටියත් එක්කද පිටස්තර කට්ටියත් එක්කද? පවුල් වල කට්ටියත් එක්ක. වැඩිපුරම ගස්ඨණය ඇති වෙන්නේ සහෝදරයොත් එක්ක. පිට මිනිස්සුත් එක්ක ඉඩකඩම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහනේ. එතකොට කොයි දැන් ඒ ඉඩම්? නාය ගියපු පැතිවල ප්‍රශ්න වෙච්ච පැතිවල ගැටලු තිබ්බේ නැද්ද? එදිරිවාදිකම් පිරිමහගත්තේ මොකටද මෙච්චර කාලයක්? ඔය මේ අර කියනව නේද අපිට නැතත් අපේ දරුවන්ට හරි තියෙන්න ඕන කියලා. නිසා හොඳට මතක තියාගන්න ඕනේ පින්නත්නේ, ඊළඟ තප්පරේදී සියල්ල නැති වෙන්න පුළුවන්. ඊළඟ තප්පරේදී ව්‍යසනයකට ගොදුරු වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට අර නපරෝ පරං නිකුබ්බේතනේ නාති මඤ්ඤේත කත්ත චිනං කච්චි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. නේ අවමන් නොකරේවා. මම යෝජනා කරනවා මේ විශේෂ දොරමඩලාව වැඩසටහනේදී පටන් අරගෙනත් අවුරුදු 25ක් කිව්වන්නේ මේ දෙසැම්බරයටනේ. තව ටිකකින් පුරපසළොස්වක පෝය. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දේ අන්තිම පෝයනේ. අලුත් අවුරුද්දක් ලබනකොට මේක පාඩමක් කරගමු. අපේ තියෙන ભેදය, අපේ තියෙන මිනිස්සු හරි කුහකයිනේ. මුදිතාව කියන එක සකස් කරගන්න හොඳම වෙලාව. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ අර ඊරිසියාකාරකම නැති වෙන්න ඕනේ. මොකක්ද අන්තිමේට ඉතුරු වෙන්නේ එහෙම කෙරුවා කියලා? මිනිස්සු පුරුදු වෙන්න ඕනේ කාලෙකින් ලැබපු මනුෂ්‍යාත්ම භාවයේ තුල සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේදී මුලින්ම කියන්නේ මොකද්ද? නේ සබ්බපා පස්සා කරන. මේ හරි විශිෂ්ට කාරණයක් මේ. සියලු පව් නොකළ යුතුය. ඕක කරන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවයේ තුල විතරයි. ඊළඟට උගන්වනෝනේ අර කුසලස්ස උපසම්පදා.
සියලු කුසල් සිද්ධ කළ යුතුය. ඕක කොරන්නත් පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවය තුල විතරයි. මේ අපි අවුරුදු 7-800ක් ඉන්නේ මේක කියනකොට මම මැරෙන්න පුළුවන් නේ. අහනකොට තව කවුරු හරි මැරෙන්න පුළුවන්. මේ බොහොම කෙස් ගහට මිස්සන මේ ජීවිතය කවදාවත් එකදු පාපයක්වත් කරගන්න එපා. අපි ගොඩනගන අපි ගොඩ ගහන මේ සියලු දේවල් නිදාගෙන නැගිටිනකොට විනාශ වෙලා යන්න පුළුවන්. ඔය මම හම්බෙන්න එනවා කොහොමත් දවසට ටිකක් පිරිසක් එනවනේ. එක සහෝදරියක් එනවා. අවුරුදු 35ක් විතර ඇති මම හිතේ. හරි වැදගත් අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නව නේද? කොයි වෙලේ ව්‍යාධියට මුහුණ දෙන්න වෙනවද කියන එක මතක තියාගන්න ඕන. ජරාවට සහෝදරිය අල්ලගෙන තමයි දෙන්නෙක් දෙපැත්තෙන් ආවේ. මම අහනවා මොකක් හරි අසනීපයක්ද? එතකොට කියනවා හාමුදුරුවනේ මගේ ඇස් පේන්නේ. මගේ මේ ජීවිතේ පොත පතට වඩා මම යථාර්ථයේ තේරුම් ගත්තේ අත්දැකීම් වලින්. මම මේ වැඩසටහනේ මේ ඉස්සරලම කියන්නේ. භික්ෂුවක් විදිහට පුදුම විදිහට ලෙඩුන්ට පිරිත් කියලා තියෙනවා. ආය වෙන මොකුත් ඕනේ නැහැ ජරාවයි ව්‍යාධියයි ගැන තේරුම් ගන්න. මට කියනවා හාමුදුරනේ අවුරුදු 5ක් විතර ඇස් දෙක පේන්නේ නැතුව. මම ඇහුවා කොහොමද දැන් ඔය ලෙඩේ එකපාරම මතුනේ? උදේ නැගිටලා බිත්තිය අත ගෑවලු ලයිට් එක දාන්න කියලා. එතකොට ස්විච් එක දාලා කිව්වලු අද ලයිට් කරන්ට් එක නැහැ. බලනකොට කරන්ට් එක නැතිකමද ඇස් පේන්නේ නැතිකමද? ඇස් දෙක පේන්නේ නැහැ. මතක තියාගන්න. නිදාගෙන ඉඳලා නැගිටිනකොට ව්‍යාධියට ජරාවට මුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා එමටයි. රෑ නිදාගත්ත අම්මා උදේ නැගිටිනකොට ඇස් දෙක පේන්නේ. දැන් මට කියන්න බලන්න මොකක්ද මේකේ පිරිමහන්න තියෙන වෛරේ? මේ ජරාවට පත් වෙන මිනිස්සු. අපිට අපි නැති වෙන මිනිස්සුනේ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ අත්තාහි අත්තනෝ නත්ති. අපිට අපිවත් නැති කල. දැන් ජීවිතේ මට දවසක් එනවා මේවට මේ ආගමක් ජාතියක් කුලයක් ගෝත්‍රයක් නෑ. මේ කර්ජකයෙන් මාංශකයෙන් නඩත්තු වෙන යැපෙන මේ ශරීරයට සිද්ධ වෙන දේ. මේ වතුර වීදුරුව මගේ අතින් මට ගන්න බැරි වෙන දවසක් එනවා. එන්නේ නැද්ද? මට මම නෑ. පැහැදිලි ඇති මම මේ කියන කාරණය. මගේ මේ කටින් මට කතා මගේ කටනේ. මගේ කටින් මට මහ දෙයක් නෙමෙයි වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවනේ. මගේ කට මට නෑ. මේක වෙන්නේ නැත්තේ කාටද? එතකොට මොකක්ද මගේ කියලා අන්තිමේ මගේ පිහිටට තියෙන්නේ? ශල්‍ය වෛද්‍යවරයෙක් මට කතා කරනවා. මම කියන්නේ මේ ඇති වෙන පවතින නැති වෙන ඉක්මන හාමුදුරුවනේ දියවැඩියා රෝගියෙකුගේ කකුල කපලා දවසක් අතට ගත්තලු ඩස්බින් දාන්න. ආපහු හැරිලා බලනකොට හිතුණලු කෑලි යන හැටි. අපිට අපි නැති වෙන ලෝකෙක කුතෝ පුත්තෝ කුතෝ දන කවර පුත්ත
පුත්තුද කවර ධනයක්ද? බහුතරයක් මං හිතන්නේ මේක දකුණු ආසියාතික රටවල වැඩි. දැන් අපේ හසන්ත මහත්තයා අදටත් ඔය ගැහෙන්නේ කවුරු වෙනුවෙන්ද? ඔබතුමාටද? මිනිස්සුන්ගේ ජීවිතේම කවුද? එක්ක දරුවෝ නැත්තම් පවුල. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහන්නෙනේ මට මමත් නැතිකොට. දැන් අර දැකලා තියනවාද නහයට බටයක් දාලා කණ්ඩ බොණ්ඩ දෙනවා. ඒ සල්ලි තියනවා, දරුවෝ ඉන්නවා, සලකනවා, කිසි ප්‍රශ්නයක් නැහැ වගේ. හැබැයි අපිට අපි නැති වුණාම මොක තිබ්බත් වැඩක් නැහැ. මේ බුදුවරු අහන්නේ නිකලස් ශ්‍රී මුකයෙන් දේශිත භාෂිතයේ තියෙන සාරවත් දේශනාවක්. කවර ධනයක්ද කවර පුත්තුද? එනිසා සියලු දෙනාම තරයේ මතක තබා ගත යුතුයි. අපිට අපිත් නැති වෙන ලෝකේ මේකේ බේර ගන්න දෙයක් නැහැ. මේකේ පිරිමහ ගන්න දෙයක් නැහැ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍යාත්ම භාවය සත්පුරුෂයෙක් විදිහට ඉන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. අපි නොහිතන වෙලාවක අපි අසරණ වෙන්න පුළුවන් කොච්චරක්ද කියනවා නම් ඔබතුමා ලෝකේ රටවල් බොහෝ ගානකට මේ වෙනකොට ගිහින් තියෙනවා. මම ඔය ලෝකේ සල්ලිකාරයෝ යන රෝහලකට ගිහින් තියෙනවා. ධනවතුන් ධන කුවේරයන් යන. මේ ජරාවට ව්‍යාධියට කොච්චර දේවල් වෙනස් කරන්න පුළුවන්ද කියනවා නම් මේවා අපේ පින්නතුන් මතක තියාගන්න ඕන. අද ගමනක් යනවා නම් දෙපාරක් බලන්නේ නැද්ද ෂර්ට් එකේ ඉර තියලාද මැදලාද තියෙන්නේ කියලා? බලනවා. අපි කවුරුත් තියටර් එකට යනකොට බලනවාද මේකේ ඉර තියලාද මැදලාද තියෙන්නේ කියලා? මේ ජරාවට ව්‍යාධියට පත් වුණාම කට උත්තර නැති වෙනවා මිනිස්සුන්ට. මේක තේරුම් ගන්නේ නැහනේ. අපේ කොච්චර දේවල් තිබ්බත් ඔය සියල්ල ගලවලා දාලානේ යන්න ඕනේ. අතපාළුයි කරපාළුයි කියලා යන්න පුළුවන්ද? බෑ. මේ අපි කවුරුත් ඒ තත්ත්වයට පත්වෙන්න ඉන්න උදවිය. මම මේ ජීවිතේ අර මෙහෙම දෙයක් මේ අපිට මේක වෙනවා කියලා දැනගත්තාම හරි පහසුයි ඒ තත්ත්වයට මූණ දෙන්නනේ. මේ මෙහෙම වෙන්න තියෙන අපි මොකටද මෙහෙම වෙන්නේ කියලා? කොහොමද? මොකටද වෛර පිරිමහන්නේ? කොච්චර ලංකාවේ පලි ගන්නවද? දැන් උදාහරණයක් විදිහට ඔය කොච්චරවත් නේ මිනිස්සු මං හිතන්නේ කිසිම ආගමක ප්‍රාර්ථනා කරනවා කියලා අනෙකට අයහපතක් වෙන්න කියලා. මං හිතන්නේ කිසිම ආගමක ප්‍රාර්ථනා කරනවා කියලා අනෙකට දෝෂයක් වෙන්න කියලා. කිසිම ආගමක එහෙම ප්‍රාර්ථනා කරන්නේ. කොහොමද ගිහිල්ලා ඔය අනෙකට කියනෝ නේද ඔය හෙන ගහපන් ඇඹරියන් කුඩුවයන් හැප්පියන් ධම්මපදයේ උගන්වන්නේ මනෝ පුබ්බංගමා ධම්මානේ මනෝ සෙට්ටා මනෝමයා. මේ මනස මුල් වෙලා පූර්ව වෙලා ශ්‍රේෂ්ඨ කරගෙන අර වාසතිවා කරෝතිවා කරන කියන දේවල් කවදා හරිනේ ඡායාවන්න පායිනේ චක්කංව වහතෝ පදා. ඒක දුකක් හැටියට ගොනාගේ පිටිපස්සේන කරත්ත රෝද දෙක වගේ. දවක මොකටද ඔය කරත්ත රෝද දෙකක් මොකට ගත්තේ?
ගොනාට නාස්ලනුව දාන්නේ මේ නහය හරහට විදලානේ. ජීවිතේ එnde end දුකද වැළඳ ගන්න තියෙන්නේ සැප සතුටද වැළඳ ගන්න තියෙන්නේ. මං හිතන්නේ මෙතන ඉන්න ලාබාලම පුද්ගලයා මම අපේ පියතුමල්ලා කුරුක්කල්තුමා මවිලතුමා බොහෝ ඇසූ පිරූ තැන් තියෙන හරි උගත් උදවිය කල්පනා කරොත් එහෙම ජීවිතේ එnde end තියෙන්නේ කලකිරීම දුක කනගාටුවනේ ඔය ටිකනේ තියෙන්නේ. වෙන මොනවාද තියෙන්නේ? මොනවාද හැදෙන්නේ? නැති වෙනවා මිසක් හැදෙන දෙයක් තියනවද මේකේ? එතකොට ගොනාට නාස්ලනුව දාලා අදින්න මොකද වෙන්නේ? අර රෝද දෙකත් පිටිපස්සෙන් එනවා. පුදුම විදිහේ දුකක් තියෙන්නේ. පින්නතුන් මතක තියාගන්න ඕනේ. අපි කරන කියන හැම එකකටම මේ ලෝකෙ පිම්පව් කියලා જાතියක් තියෙනවනේ. කවදා හරි වග කියන්න වෙනවා. අර භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න භික්ෂුන් වහන්සේලා 7 නමක් එනවනේ නේ. එනකොට හරියට වැහැරිලා කෙට්ටු වෙලා බුදුහාමුදුරුවෝ අහනවා මොකද ඔය වෙලා තියෙන්නේ? භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ එනකොට වැහැලා ගල් ගුහාවක් ඇතුළට ගිහින් මම මේ හරි සරලව කෙටියෙන් මේ කියන්නේ. ඇවිල්ලා ගලක් හිර වුණානේ. භාග්‍යවතුන් වහන්සේ එතකොට අර පූර්වාපර කතන්දරේ ගලපනවා. නේ අර දඩයක්කාරයෝ 7 දෙනෙක් වෙලා ඉන්නකොට තලගොයා හුඹහට රිංගුවට පස්සේ මරන්න නැතුව කටවහලා ගියා එලෙසම ගල් ගුහාව ඇතුලේ හිර වුණා. මේ ජීවිතේ සමහරක් තැන්වලට අපේ හරියට කුසල් අකුසල් බුදුවරුනේ දේශනා කරන්නේ කරන කියන දේවල් මත තීන්දුව වෙනවා. ඒ නිසා කිසි කෙනෙක් ඔය සමහරු කියනව නේද මම ඒ කියන විදිහටම කියන්නද? ඔය ඔවුන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියනවනේ නේ. කවදාවත් කියන්න එපා. හම්බෙච්ච මිනිසත් භවයේ තුල කිසිම හේතුවක් මත ඔය කිසිම කෙනෙකුට අයහපතක් නම් ප්‍රාර්ථනා කරන්න එපා. කාටද අයහපත සිද්ධ වෙන්නේ? ඒක Tamanට මුණ දෙන්න වෙන්නේ. කවදාවත් කිසිම කෙනෙකුට ඔය සමහරු කියනවා නේද? ඒකත් කියන විදිහටම කියන්න. ඔය තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕන කියලා සමහරු. ඔය දෙස් දෙවල් දෙනවනේ මිනිස්සු හරියට. කවදාවත් පින්නතුනේ එහෙම කියන්න එපා. ඕකට කවුද වග කියන්න ඕනේ? ඒකට කවුද මූණ දෙන්න ඕනේ? ඉතින් කාලෙකින් මිනිස්සු වෙලා ඉපදිලා බොහෝ දෙනෙක් දැන් අපි හිතාගෙන ඉන්නේ අපිට කොච්චර කාලයක් යනකම් කතා කරන්න පුළුවන් වේද? කොච්චර කාලයක් ඇවිදින්න පුළුවන් වේද? මේවා බොහොම මේ සීමිත කාලයකට තියෙන්නේ. මේ ඉන්ද්‍රියන් ටික මෙහෙම හොඳට වැඩ කරන්නේ බොහොම පුංචි කාලයයි. මේ පුංචි කාලය තුල මේකෙන් ගත යුතු දේ තියෙනවා. මේ සංසාර විමුක්තිය පිණිසනේ භාග්‍යවතුන් වහන්සේ උගන්වන්නේ. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. බෞද්ධයාගේ පරමාර්ථය වෙන නිර්වාණයට ගමන් කරන්න මේ අතපය හතර වැඩ කරන්නේ බොහොම ටික කාලයයි කෙටි කාලයයි. අපි මේ ව්‍යසනය පාඩමක් කරගන්න ඕනේ. මේක හොඳ අත්දැකීමක් කරගන්න ඕනේ. මින් මනත
මේ සියල්ල නැති වෙනවා සත්පුරුෂෝ විදිහට ඉන්න ඕන කියන එක තදින් අවබෝධ කරගන්න. ආපදාවෙන් මිදෙමු, අත්වැලක් වෙමු. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබනකොට මේ වගේ මාතෘකාවක් කතා කරන්න ලැබීම එක අතකට හරි කනගාටුවක්. වෙනද මේ වෙනකොට දෙසැම්බර් මාසේ දොරමඩලාවේ කතා කරන්නේ කොහොමද ලබන අවුරුද්දේ වැඩ කටයුතු සංවිධානය කරගන්නේ. මේ අවුරුද්දේ කරන්න බැරි වෙච්ච දේවල් කොහොමද කරන්නේ, කොහොමද අලුත් අවුරුද්දට අලුත් විදිහට මුහුණ දෙන්නේ. ඒ මාතෘකා සේරම පැත්තකින් තියන්න වෙලා තියෙනවා. අපි කවුරුත් නොහිතපු මාතෘකාවක් මේ හදිස්සියේ යොදාගෙන කතා කරන්න වෙලා තියෙනවා. ඒ තමයි මේ ස්වභාවික විපත්තිය. ආපදාවෙන් මිදෙමු. ඉක්මනට මිදෙමු. ආපදාවෙන් මිදෙන්න නම් අත්වැල් බැඳ ගන්න වෙනවා. අත්වැල් බැඳගමු. සෑම ආගමකින්ම ඒ කියන දේ උගන්නන දේ ඔකේ අවසානයේ එළියට එන්නේ මොකද්ද? මේ ලෝකේ තියෙන යථාර්ථය. ඒ යථාර්ථය තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේ උගන්නන විදිහට මේ විපත්ති සම්පත්ති මේ ආපත්ති එතකොට ආපත්ති අපේ විනය පිටක සහන ඇවත් වැරදි විදිහට එතකොට විපත්ති ඒවා හරි දුකයි සම්පත්ති හරි සැපයි ඔය දෙකටම බලපාන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්. මේ ස්වභාව ධර්මය විසින් අපිට දීපු දායාද ගොඩක් අපි නැති කරගෙන තියෙනවා. ඉස්සර අපේ ගංගෙවල් වල බල්ලෙක් කෑවත් මොකද කරන්නේ? හුණුයි මුරුංගයිනේ තියන්නේ. ඔච්චරයි. අර ස්වදේශික අපිට විදේශීය භෝග පත්තියන් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා නේද අර නොකල යුතු රැකියා පහක්. ඕකේ එකක තියෙනවනේ මේ පළවෙනි එක වසවිස වෙළඳාම සහ පරිහරණය. උන්වහන්සේ ඕක කරන්න මෙපා කිව්වේ ඇයි? ඒකෙන් අර පරම ධනය වෙච්ච සතුටත් නැති වෙනවා, පරම ලාභය වෙච්ච නිරෝගිකමත් නැති වෙනවා. ඉස්සර වැව් වලින් වතුර බිව්වේ නැද්ද? ලිං වලින් බොන්න පුළුවන්ද? ඉස්සර කොහෙද රජරට අනුරාධපුරේ වග්ගොඩ රෝගයේ තිබ්බේ? මහා කළුගල් පර්වත දෙකට කපලා පළලා ජීවමාන නේ මේ පන්න පිහිටෝල පිළිම හදපු මිනිස්සු නැහිටි. දැන් මොනවද තියෙන්නේ වැඩිපුරම? ඉස්සර ලෝවා මහා පාය වැනි සත්මහල් ප්‍රාසාද කළු ගලින් හදපු මිනිස්සු හිටියේ. ඒ ගානට වැඩි ගල් කුළුණු ගාලට වැඩියෙන් වග්ගොඩ රෝගීන් ඉන්නවා. දවසින් දවස. වෛද්‍යවරු කියනවා ආසනික්ලු ගොඩක් බලපෑවා වසවිස. ස්වභාව ධර්මයට නම් අභියෝග කරන්න දෙන්න එපා. ස්වභාව ධර්මයේ විසින් පාලනය කරගෙන තිබ්බ දේවල් මිනිස්සුන්ගේ අතට අරගෙන මිනිස්සු පාලනය කරන්න පටන් ගත්ත ස්වභාව ධර්මය. අපි කිසි කෙනෙක් ස්වභාව ධර්මය පාලනය කරන්න යන්නත් එපා. මොකද කිසි කෙනෙකුට මේ ස්වභාව ධර්මය පාලනය කරන්න බෑ. ඉස්සර ඔය වැව් හදනකොට
වැවට උඩින් ගෙවල් තිබ්බෙත් නෑ, වැවට යටින් ගෙවල් තිබ්බෙත් නෑ. වැව දෙපැත්තේ තමයි ගෙවල් තියෙන්නේ. දැන් වැවට උඩිනුත් තියෙනවා, වැවට යටිනුත් තියෙනවා. අපේ ගංගෙවල් වල තිබ්බ හරි යහපත් ආචාර ධර්ම පද්ධතියක් අපේ ගංගෙවල් වල තිබ්බ මේ සබහා දහමත් එක්ක බැඳිච්ච හරි අපූරු සම්බන්ධයක් තිබ්බා. එනිසා මම අවසාන විනාඩි කිහිපේ හොඳ යෝජනාවක් කරනවා. මේ පරිසරය රැකගන්න බලමු. ස්වභාවික ජල මූලාශ්‍ර ටික එලෙසම රැකගමු. කවුද ගස් හිටවන්නේ? එතකොට අර රැල්ලක් වගේ පටන් ගමු. නේ අපේ කඳු කරේ ගස් ටික හිටවන්න. එතකොට අද නැතත් මේ වගේ ප්‍රතිලාභ සමහර විට අපි මේ ගෙවන පව් කවුරු හරි කරපුවානේ. එනිසා මින් ඉදිරියට මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න අපි සියලු දෙනාම එක්කහු වෙලා ගහ කොළ හිටවන එකේ ඉඳන් ඔය කුණු ටික බැහැර කරන එකේ ඉඳන් අර විනයෝච සුසික්කිතෝ හොඳ අධ්‍යාපනයකුත් එක්ක විනයවත් භාවයක් නඩත්තු කරමු. එහෙම වුණොත් පුළුවන් වෙයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. කම්පා නොවී ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන්. අපෙන් කෙරෙන්න තියෙන දේවල් ටික ස්වභාව ධර්මයට නොපිරිහෙලා සිද්ධ කරමු. ස්වභාව ධර්මයේ විසින් අපි රකී. අවසාන වශයෙන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න, ධර්මයමයි ඖෂධය. ධර්මයේ විසින් අපිව ආරක්ෂා කරනවා ඇති. ආපදාවෙන් මිදෙමු. අත්වැල් බැඳගමු. මගේ රට මුළු ශ්‍රී ලංකා ද්වීපයම මේ අපල උපද්‍රවයන්ගෙන් අත්මිදේවා. රටක් විදිහට නැගිටින්න හොඳ අවස්ථාවක්. සියලු දෙනා එකතු වෙලා නැගිටිමු. වාද භේද පක්ෂපාත කුල මල ආගම ජාතිය ගෝත්‍රය සියල්ල පැත්තකින් තියලා සියලු දෙනාම මේ මස් ගොඩකින් නඩත්තු කරන මේ ශරීරයෙන් තියාගෙන ඉන්නේ. මනුෂ්‍යත්වයේ නාමයෙන් කටයුතු කරමු. අනෙකට ගාර වෝච නිවාතෝච බුදුහාමුදුරු උගන්වන්නේ. අනෙකට ගරු කරන්න හොඳට පුරුදු වෙමු. අනෙක අගය කරන්න හොඳට පුරුදු වෙමු. අනෙකගේ ගුණ කියන්න හොඳට පුරුදු වෙමු. කවදාවත් අනෙකට අයහපතක් කරන අදහසකින් ආයතන ප්‍රධානියට කේලමක්වත් කියන්න එපා. අනෙකට අවඩක් කරන අදහසකින් කිසි කෙනෙකුට ගතු කියනවා කියලා කියන්නේ එහෙමවත් කරන්න එපා. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලක්වැසි සැමට තුන්වන්ගේ ආනුභාවයෙන් ලැබේවා. එකම ප්‍රාර්ථනාව ශ්‍රී ලංකාව මේ ආපදාවෙන් මිදේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ව්‍යසනය සිද්ධ වෙලා ඉවරයි. සමහර තැන්වල වෙමින් පවතිනවා. මිනිස්සුන්ට ආගමානුකූලව ආශිර්වාද කිරීම තමා පූජ්‍ය පූජක පක්ෂයේ ඔළුව හදන එක, මනස හදන එක යුතුයකම වගකීම. අපේ අත්තනගල් නායක හාමුදුරුවෝ කියපු විදිහට මොක වුණත් අවසානයේ අහටට පිහිටට හිටින්නේ අපේ ආගමික මධ්‍යස්ථාන ටිකනේ. මොකක් හරි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන්නේ.
බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැනේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මේ බොහොම ඉක්මනට කිව්වට හරි නත්ති මේ ධර්මය හැර වෙන සරණක් නැහැ කියන එක ඇතුලේ එළි වෙනකන් කතා කරන්න පුළුවන්. හිත හදාගන්න තියෙන්නේ වෙච්ච දේ වුණා කියලා අවසානයේ හිත හදාගන්න තියෙන්නේ මිනිස්සුන්ට තමන්ගේ ආගමේ ඉගැන්වෙන සමහර කාරණා ඉස්මතු කරගෙන මේ තියෙන ව්‍යසනය ඉක්මනින් දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන රතන සූත්‍ර දේශනාවන් සිද්ධ කරනවා. බෝධි පූජා පින්කම් පවත්වනවා. ඇතමෙක් මේක විවේචනය කරන්න පුළුවන්. ඇතමෙක් මේකට පහර ගහන්න පුළුවන්. නමුත් ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්න මිනිස්සයා සියල්ල නැති වුණාට පස්සේ ඔය සියල්ල නැති වෙනවා කියලා කියන්නේ අපි නිතර කියනවා නේද ඔය මොකක් හරි වෙනකොට ඉවත් වෙන්න කියලා. ඕක එච්චර පහසු වැඩක් නෙමෙයි. ගෙදර කියන්නේ සංස්කෘතියක්. ගෙදරනේ ඔක්කොම. කාටද පුළුවන් ගෙදර යට වෙනවා බලාගෙන ඉන්න? කාටද පුළුවන් ඒ ගෙදර කියන එක හිසට සෙවණක් වගේම මිනිස්සුන්ගේ ජීවිතේම කොතනින්ද ගැට ගැහිලා තියෙන්නේ? ගෙදර හරි හැරවුමක් අපේ ජීවිතේ. එතකොට මම අර ඊයේ පෙරේදා මරබතුමාට සිහිපත් කරේ කඳුකරේට ගියා. එක අම්මා කෙනෙක් කියනවා මේ පුළුවන් නම් අර දරුවට කිරිපොවන්න සූප්පුවක් හොයලා දෙන්නලු. කවුරු හරි දීපු පිටි පැකට් එකකින් අර කෝප් එකට කිරි ටික දිය කරගෙන ඒක පොවන්න කවුරුත් සූප්පුවක් දෙන්නේ නැහනේ. හාල් පොල් ටික කලමනා ටික දෙනවා. කියනවා කොහෙන්ද සූප්පුවක් හොයාගන්නේ? මේ ව්‍යසනයේ තියෙන අපිට නොපෙනෙන අපි නොදකින මහ ඛේදනීය තැන්. ඕකට වෙන ආදේශකයකුත් නැහැනේ. එච්චරටම මිනිස්සු පීඩාවෙන් ඉන්නකොට සමහර විට මාධ්‍යයට නොගිය දර්ශනවල සමහර ඒවා දෑහැටක් දැක්කා. පස්වලට මුළු ඇඟම යට වෙලා ඉන්නකොට උඩින් ගලක් ඇවිල්ලා ඇඟට වැටලා තියෙනවා. මෙහෙම අර වචන වලින් ලෙහන්න බැරි මට්ටමේ හරි අනුවේදනීය සිදුවීම් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන මිනිස්සුන්ට ආගම දහම හැර ඒක නොපෙනෙන බලවේගයක් වෙන්න පුළුවන්. නේ අර අනේ දෙයියනේ කියලානේ කියන්නේ අන්තිමේටනේ. කාටත් කියවෙන එකක් නේ ඕක. අර දෙයියන්ටවත් පෙනිච්චාවේ කියලා කියන්නේ. මිනිස්සු කී තැනකට යදිනවද අන්තිමේට අසරණ වුණාම. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැති වෙයි. මේක වෙන්නේ ප්‍රශ්නේ වෙච්ච මිනිස්සයාට විතරයි. මිනිස්සයා බලනවා පුළුවන් තරම් ඒක නේ ඒ විද්‍යාත්මකව විසඳ ගන්න බලනවා. භෞතිකව එකෙන් ගැලවෙන්න බලනවා. ඔය සියල්ලගෙන්ම බැරි වුණාම අන්තිමේට මිනිස්සු යදිනවා කියලා කියන්නේ මසරණයි කියන එක. මිනිස්සු තමන්ගේ ආගමෙන් දහමෙන් ආශිර්වාදයේ ශාන්තිය බලාපොරොත්තු වෙන්නෙම ඔය කවදාවත්
අසරණ වුණේ නැත්තම් ආගමෙන් දහමෙන් ශාන්තියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අපි උදාහරණයක් විදිහට අපේ බෞද්ධ සමාජය ඇතුලේ කරුණු දෙකක් කියන්න. ඇඩ්මිෂන් එක ආවට පස්සේනේ බෝධි පූජාව තියන්නේ. අසනීප වුණාමනේ බාරහාර වෙන්නේ නේ. ගැටලුවක් ප්‍රශ්නයක් වුණාම තමයි මිනිස්සු ආධ්‍යාත්මික මධ්‍යස්ථාන වලින් ඒ සැනසීම විමුක්තිය හොයාගෙන යන්නේ. නිසා මේ ගැටලුව ප්‍රශ්න හිතුවටත් වඩා වෙලා තියෙන වෙලාවේ පොඩි පණිවිඩයක් දෙන්න ඕන සමාජයට. ඔබතුමා කිව්වා අර මනුෂ්‍යත්වයේ ණය ගියේ නැහැ කියලා. ඇත්ත. අපි 30 අවුරුදු යුද්ධෙන් බැට කාපු මිනිස්සු රටක් විදිහට හැදුනේ නැහනේ. නැගිට්ටේ නැහනේ. එහෙම නැගිට්ටනම් 16 වතාවක් 17 වතාවක් IMF එකට යන්න වෙන්නේ නැහනේ. මං කියන්නේ අපි නැගිටින්න ඕනේ. ඊට පස්සේ සුනාමියෙන් බැට කෑවා. පාස්කු ප්‍රහාරයෙන් රටක් විදිහට බැට කෑවා. ඊට පස්සේ වසංගතේ බැට කෑවා. ඔය එකකින්වත් පාඩමක් ඉගෙන ගත්තද? අපේ මේක සතියකින් අමතකයි බලන්නකෝ. අර මිනිස්සු කඳවුරු වල ඉඳී ගෙවල් හම්බෙනකම් කරුණාවෙන් ඉල්ලනවා ලංකාවේ අපේ අම්මලාගෙන් තාත්තලාගෙන් තරුණ මහත්තුරුන්ගෙන් මේක නම් අමතක කරන්න එපා. බලන්නකො තියෙන ජවය. අර චොපර් එකක් කඩාගෙන වැටුණනේ. පුදුම විදියට ජීවිත පරිත්‍යාග කරා රණවිරුව මේ වේසනයේදී පරිත්‍යාග කරා. තරුණයෝ එක්කහු වෙලා අර චොපර් එක අදිනවනේ වතුරේ. මට මතක් වුණේ බාහුබලී චිත්‍රපටිය. ඒ දෙපාර හිතන්නේ නැහැ. මේ ගෙදර ඉන්න බල්ලා පූසා ඉඳන් කිහිල්ල ගහගෙන එන්නේ. ගෙදර කණ්ඩ තියෙන හාල් ටිකනේ වරගෙන ගිහිල්ලා දෙන්නේ. දැන් මේ ඔබතුමන්ලට පේනවත් ඇති ඔය බඩු මුට්ටු එකතු කරනකොට බොහොම පුංචි දේත් ගෙනල්ලා දෙනවනේ. ලංකාවේ මිනිස්සු ජාතිය ආගම් මේ වෙලාවේ කවුරුත් ජාතියක් බලනවද? කිසි කෙනෙක් ආගමක් බලන්නේ නැහැ. හැම කෙනාගේම පුදුම එකමුතුවක් තියෙනවා. ඒක හරි අගය කරන්න ඕන කාරණා. මේ වෙලාවේ මම යෝජනා කරනවා මේ එකමුතුව තව අවුරුද්දක් කරයියා. මේ අත්වැල් බැඳ ගැනීම තව අවුරුද්දක් කරගෙන යා. මේ වෙලාවේ කිසි කෙනෙක් කුලල් කාගන්නේ. සමහරක් උදවිය මේ කර වවාගෙන කණ්ඩ හදන වගේ තැන් තියෙනවා. අර බජාර් භාෂාවෙන් කියනවනම් මේක ආතල් එක්කට ගන්න එපා. මේක තම තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කරන්න ගණ්ඩත් එපා. මේ ව්‍යසනය මේකෙන් හම්බ කරන්න හිතන්නත් එපා. මේ විපත්තිය තුලින් අපි එකතු වෙලා තියෙනවා. හැම කෙනෙක්ම එක්කහු වෙලා ඉන්නවා. මේක සතියකින් දෙකකින් අමතක නොකර මේක ලොකු වැඩපිළිවෙලක් සකස් කරගෙන අපේ රටේ මධ්‍යම කඳු කරය කියලා කියන්නේ හදවත වගේනේ. එතකොට අපි මෙතන කතා කරන්නේ අපේ ආධ්‍යාත්මයේ සැනසීම. නමුත් ඒ කඳු පන්ති ටිකත් රැකගන්න ඕන කරන වැඩපිළිවෙලක් හදාගෙන ඒ පාරිසරික නීති තියෙන ඒවා දැඩිව ක්‍රියාත්මක කරන්න කටයුතු සකස් කරගෙන ඒ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් විතානගේ මං හිතන්නේ කියලා තියෙනවනේ නේ. කවදා හරි ලංකාව පස් වලින් යට වෙයි කියලා. හේතුව ඒ නිසි පාරිසරික වාර්තා අධ්‍යයනයෙන් තොරව ඒ සමහර ඉදිකිරීම් සිද්ධ කරපුවහම මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් වුණත් ඒ දේවල් අපිට පිළිගන්නත් වෙනවා. ඒ නිසා මේ ව්‍යසනය තුලින් කවුරුත් හිතමු නැති දෙයක් සිද්ධ වෙලා තියෙන. මම කරන ප්‍රමුඛ යෝජනාවක් තමයි මාධ්‍යයට ලොකු කාර්ය මේ එකතු වෙච්ච එක කැඩෙන්න නම් දෙන්න එපා. අපි ගොඩ නැගෙනකන් මේ ගමන එකට යන්න ඕනේ. ඔය මේ වෙලාවෙත් තියෙන කුලල් කා ගන්න එක උදාහරණ දෙකක් විතර කියලා මං මේක නවත්තන්න. ආධාර බෙදන්නත් පොර කනවා ගණ්ඩත් පොර කනවා. ඕක නවත්තන්න ඕනේ. ඊට පස්සේ හොරකන්නම් කරන්න එපා මේ වෙලාවේ. අපේ බොහෝ දෙනෙකුට විදේශගත පින්නතුන් කතා කරනවා දෙන්න බයයිලු. ආයෙත් හොරකම් වලට කප් ගහලා ඉන්නවනේ ලංකාව. ඒ නිසා වතුර බෝතලයක්වත් මිනිස්සු මේ දහඩිය මහන්සියෙන් හම්බ කරපුවා දෙන්නේ. මේ පොදුවේ හම්බෙන කිසිම දෙයක් අවභාවිතානම් කරන්න එපා. ඒ පොදු දේවල් නිසි පරිහරණයට යොදවනවා මිසක්කන් ඒ කිසි දෙයක් අපහරණය කරන්න නරකයි. එහෙම වුණොත් මේ වගේ ව්‍යසන තවත් සිද්ධ වෙයි. මේ සමහරක් අවස්ථාවල නේ ඔය ඕන තරම් දකින්නවා පේනවා. අපේ කුරුක්කල්තුමත් කිව්වා මේ කොළඹ පැත්තේ නම් ටිකක් මේක වැඩි මං හිතන්නේ ගම් වතුර දානකොට. හරියට හොරකම් කරනවා. මිනිස්සු පණ බේර ගන්න යනකොට සමහරු පැනලා හොරකම් කරනවා. කවදාවත් මේ වගේ දේවල් කරන්නත් එපා, පෙළඹෙන්නත් එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. අර රටට සුනාමිය එන වෙලාවේ ඔබතුමා ඊට පහෝදා මෙතන කතා කරා කිව්වා. ප්‍රසිද්ධ වීඩියෝ පටයක් තියෙනව නේද? අර චේන් එක කඩාගෙන කාන්තාව වතුරට තල්ලු කරන්නේ. මොන තරම් කුරිරුද. මිනිස්සු ඔබතුමා කිව්වේ රත්තරම් බඩු ගන්න ගියා කියලා. හම්බ කරපුවා තමයි. ඒ අපේ දේවල් උත්සාහ සම්පත්තියෙන් නේ වැග්ගපජ්ජ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා මේ පැවැත්මට හරි බලපාන කාරණා. ඒවා රැකගන්න ඕනේ. හැබැයි අර ජීවිතේ දෙකට තියලා රත්තරන් බඩු එකට කරගන්න නරකයිනේ. ඒ ජීවිතේ අපේට තියලා අනේකගේ දේවල් හොරකම් කරන එක කොහෙත්ම ගැළපෙන දේවල් නෙමෙයි. ඒ නිසා මේ සමහරු බලාගෙන ඉන්න අර ව්‍යසනයෙන් ගොඩ යන්න වාගේ. මේ කඳුළු නම් විකුණන්න එපා. ඇත්ත කතන්දරේ කියලා පෙන්නලා ආධාර එකතු කරන්න දැනුවත් කරන්න ඕන. එහෙම නැත්නම් ඕක මොකෝ මේ ටෙලිග්‍රෑම් යවලා බඩු මුට්ටුවෙක් අහු කරන්නයි. නමුත් අර මම මේ අවසාන වශයෙන් උත් කියන්නේ හොරකම් කරන්න එපා. ඒ විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා මේ වෙලාවේ. විශ්වාසය කියන එක හරි වටිනවා. අපේ තිබ්බ ඔය විටෙන් විට මතුවන මේ ජාතිවාදී ගැටලු, ආගම්වාදී ප්‍රශ්න
අර පහුගිය දවස්වලත් මොකක් හරි ගැටලුවක් ඇති වෙන්න පටන් ගත්තා. ඒවා සමහරු තමන්ගේ ගොඩ හදාගන්න පාවිච්චි කරනවා. ඒවට නිසි පිළිතුරු ස්වභාව ධර්මය විසින් දීලා තියෙනවා අර හැදියල්ලා කියලා වගේ එකක්. එනිසා නැතිවෙච්ච සියලු දෙනාගේ දුක ශෝකය කනගාටුව ලෞතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට මියගිය සියලු දෙනාට අපි උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අසනීප වෙලා ඉන්න උදවියට නිදුක් නිරෝගී භාවය පතනවා. දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේපි පන්නෝ. මේ ශෝකය නැති වෙන්න ඕනේ අපි කාගෙත් පැතුම ප්‍රාර්ථනාවේක. ඒ බය නැති වෙන්න ඕනේ. ඒ දුක නැති වෙන්න ඕනේ. අවසානයේ කොහෙන් හරි කමක් නැහැ. මිනිස්සුන්ට සැනසීමක් ඇති වෙන්න ඕනේ. මේකට දේශපාලන අධිකාරියටත් ලොකු වගකීමක් තියෙනවා. සිවිල් සංවිධානවලට ලොකු යුතුයකමක් තියෙනවා. දානපතීන් එක්කහු වෙලා ඉන්නවා. ලෝකයක් බලාගෙන ඉන්නවා. මේක කිසි කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්නේ නැතුව හරි විදිහට පටන් ගමු. අපන්නක ජාතකයේනේ වීරිය ගැන තමයි කතා කරන්නේ. එක්කහුනේ නැත්තම් කොහොමද අර ගල කඩන්නේ? මේ වීරිය තියෙන වෙලාව එක්කහු වෙන්න කාලය තරුණ පරම්පරාවට කරන යෝජනාව සත්පුරුෂයන්ට මග කුමාරයා තව්තිසාවෙන ඉපදුනේ මොනා කරලාද? පුදුම විදිහට ශ්‍රමය දන් දුන්නා. පුදුම විදිහට අනේකා ගැන හිතුවා. භූමිචාලක සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවන්නේ දැන් මේ වෙසනේ අපේ කුරුක්කල්තුමා කිව්වා නේද? භූතයෝ 5 දෙනෙක් පංච භූත සංකල්පේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන මහ පොළොව වතුරේනේ තියෙන්නේ. එතකොට මේ සුළඟ සහ වතුර එක්කහු වෙලා මේ සිද්ධ වෙන කැළඹීම නෙමෙයි තියෙන ගැටලුව. එතකොට මහ පොළොව කම්පා වෙනවා. මහ පොළොව කම්පා වෙන්න පුළුවන්. ඒ කම්පාවත් එක්ක ඇති වෙච්ච මේ ව්‍යසනය, මේ නායයාම, මේ ගැටලුව මේකට මුහුණ දෙමු රටක් විදිහට. අපේ තරුණ පරම්පරාව 5 දෙනා කණ්ඩායම් හැදෙන්න අපි ඉක්මනට ගෙවල් ටික සුද්ධ කරලා දෙන්න ඕනේ. යන්න බෑ මහත්තයෝ දණිය ගාවට ගෙදර මඩ. ගිහින් බලනකොට නිදාගන්න අවතන් කඳවුරේ ඉන්නකම් කෑම පාර්සලේ හම්බේ. අර මෙට්ටේ නෑ. අපි සමහරක් තැන්වලට යනකොට කියනවා හාමුදුරනේ දවස් 3ක් එකම ඇඳුම. අර මිනිස්සුන් තේක හට ටිකක් බීපු කලමනා ටික නෙමෙයි. මේ මහා ලොකු දේවල් නෙමෙයි. ඒ තමන්ගේ තිබ්බ දෛනික පුද්ගලික අවශ්‍යතාවයන් පිරිමහගත්ත පුංචිම දේත් නැති වෙලා දවස් ගාණක් යනකම් ගෙවල් වල ඉන්න බෑ මඩකුයිල. එතකොට තරුණ ප්‍රජාවට පුළුවන් කණ්ඩායම් හැදිලා අපි ඉක්මනින් මේ ටික සුද්ධ කරලා දෙමු. අපේ පැත්තේ ගත්තාම අර සත්තු මැරිලා යන්න බෑ. හරි හරක් 100 ගණන් මැරිලා. කුකුල් ෆාම් වල ඒ සත්තු මැරිලා
එතකොට මේවා වෙනදනම් පොඩි ප්‍රශ්නයක් වුණාම ප්‍රාදේශ සභාවෙන් නගර සභාවෙන් ඇවිල්ලා කරනවා. මං කියන්නේ මේ වගේ ව්‍යසනයක් වුණාම අපි එකට එක්කහුව වෙන්න ඕන නැත්නම් මර මුලින් පැහැදිලි කරේ මේ ව්‍යසනය අපිට දරා ගන්න අමාරුයි. මේකට රජයට තනියෙන් මුහුණ දෙන්න බෑ. අපේ තියෙන පුංචි ආර්ථිකයක් අපිට තියෙන්නේ පොඩි ප්‍රමාණයක් අපිට තියෙන. එතකොට එකතු වුණොත් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟ කාරණය දැන් මේ උසස් පෙළ විභාගෙ මේ දවස්වල තිබ්බේ. සියල්ල නැති වෙලා. සමහර විට දරුවොත් නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා. ඒ හැම පැත්තකින්ම ශක්තියක් වෙන්න. සමහර විට අපි ගිහිල්ලා කෙනෙකුගෙන් අහන එක මොකක්ද කරන්න ඕන කියලා අහන එක හයියක් වෙන්න පුළුවන්. මේ වෙලාවෙත් ඔය දකින්නත් ඇති අර ගහගෙන ගියපුවා සමහරු එක්කහුව කරන අනුන්ගේ දේවලුත් එක්ක. පොලිසි වලට පැමිණිලියනවා අර හොරකම් කරා නැති වුණා කියලා. අර ව්‍යසනයේ වෙලාවේ තවත් ව්‍යසනයක් වෙන්නේ නැතුව පුළුවන් තරම් අත දෙන්න බලන්න. මේ දොරමඩලාව විශේෂ වැඩසටහන මේක හරි වටිනවා. මේ වෙලාවේ විවිධ ආගමික කණ්ඩායම් නියෝජනය කරමින් මේ කටයුත්ත සිද්ධ කරන එක ගැන ආගමික නායකයින්ට මම මේ කාරණය මතු කරන්න එකතු වෙන්න ඕනේ. ආගමික නායකින්ට කරන්න බැරි දෙයක් නෑ මේ රටේ. මොනාද කරන්න බැරි? ආගමික නායකින්ට කවුද එක්කහුව කරන්න බැරි? ඒ නිසා මේ කාලය දැන් එළඹිලා තියෙන්නේ. කවුරු මොන බලවේග කොයි පැත්තෙන් අපි දන්නවා සෑම ආගමකම අර ඒ ආගමේ උගන්වන දර්ශනයට විරුද්ධ මත දරන පිරිස් ඉන්නවනේ. ඒ සියලු දෙනාට උත්තර බඳින්න පුළුවන් කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමුඛම යෝජනාව මේ ව්‍යසනය මේක ලොකු අභියෝගයක්. මේ අභියෝගය අපි ජයග්‍රහණය කරමු. ඔබතුමා සඳහන් කරපු විදිහට පාරක් කියන්නේ ශිෂ්ටාචාරයක්. අද යාපනයට යන්න බෑ. මාතලයට රේල් පාරේ යන්න බෑ. මේ සියල්ල කැඩිලා විනාශ වෙලා අපේ සමහර රෝහල් පද්ධති ටික විනාශ වෙලා බොහොම සුළු කාර්ය මණ්ඩලයක් ඉන්නේ රජයට. ඒ නිසා සංවිධානගත වෙන්න ශක්තිමත් විදිහට විවිධ දේශපාලන පක්ෂවල විවිධ දේශපාලන තරුණ සංවිධාන තියෙනවා. ඔය ඕකෙන් කරන්නේ අවුරුද්දකට ඔය මැයි පෙළ පාලියට යන එකයි පක්ෂ සංවස්තරයට යන එකයි විතරනේ කරන්නේ. පුළුවන් නම් නේ හොඳ නායකත්වයක් දීලා වැඩේ පටන් ගමු. මේ තිබ්බ අඩිය විවේචන පැත්තකින් තියන්න, තර්ක කරන ඒවා පැත්තකින් තියන්න, ඇඟිල්ල දික් කරන ඒවා පැත්තකින් තියන්න, අවලාද නගන ඒවා පැත්තකින් තියන්න, එකතු වෙලා වැඩ කරන්න පටන් ගමු. රටේ අනාගතය බාර ගන්න ඉන්න තරුණ පරම්පරාවට මම කියන්නේ ඔයත්තන්ගේ අනාගත ලෝකේ අභියෝග ජය ගන්න හෙට ඉඳන් එකතු වෙමු. සමගිය තමයි අපේ බලය වෙන්නේ. ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන් විදිහට යෝධ බලය, යෝධ වීර්ය ශ්‍රී ලාංකීය ජනතාවට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.